Lesson 1. Just because න පලියට කියන එක තමා භාවිතා කරන්න. උදාහරණයක් විදිහට බැලුවොත් just because you said I don't accept that. ඔයා ඒක කිව්ව පලියට මම මේක පිළිගන්නේ නැහැ. Just because she smiles with him, it doesn't mean she like him. ඔහු ඇය සමග සිනාසුණු පලියට ඉන්න අදහස් වෙන්නේ නැහැ ඔහු එයාට කැමති බව. Just because you have money, it doesn't mean you are good. ඔයාට මුදල් තිබ්බ පලියට ඉන්න අදහස් වෙන්නේ නැහැ ඔයා හොඳ කෙනෙක් කියලා. Just because you get angry, you should not shout anybody. ඔබට තරහ එන පලියට ඔබ කාටවත් කෑ ගැසිය යුතු නැහැ. Just because she blamed me, I'm not angry with her. ඇය මට බැන්න පලියට මං එයාත් එක්ක තරහ නැහැ. මේ keyword විදිහට අපිට ගන්න පුළුවන්. said, කිව්වා, accept, පිළිගන්න, smiles, සිනාසෙනවා, mean, අදහස, money, මුදල්, good, හොඳ, angry, තරහ, should not, යුතු නැහැ, shout, කෑ ගැසීම, anybody, කාටවත්, blame, බැන්න,